තෙරුවන් සරණයි පින්වත් ඔබට. අද මැදින් මාස පුර 15ක පොහොය දවස. බෞද්ධයන් හැටියට අපිට අද ඊටාම වටිනා කියන දවසක්. අපිට අද දවසේදී දකින්න පුළුවන් අතීතයේ කාළුදායි මහරහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේව කිඹුල්වත් පුරයට උතුම් ගමන් වර්ණාව සහිතව වඩම්වාගෙන යන දවස. එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාතීන්ට සංග්‍රහ කිරීම පිණිස ධර්මයෙන් සංග්‍රහ කිරීම පිණිස කිඹුල්වත් පුරේ බලා වැඩම කරන්නට සූදානම් වන දවස. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්වයන් වහන්සේ වෙසක් පුන් පොහොය දවසක උතුම් බුද්ධත්වයට පැමිණිලා. ඒ වගේම ඇසළ පුන් පොහොය දවසේ උතුම් ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළා කියලා දැනගන්න ශාක්‍යයෝ දැනගන්න සුද්ධෝදන රජතුමා තමන්ගේ පුතා දැකගන්න ඕනෑ කරන ඒ ආශාව ඒ සුද්ධෝදන රජතුමාගේ හිතේ බොහොම දැඩි වශයෙන් ඇති වුණා. ඒ නිසා සුද්ධෝදන රජතුමා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේව තමන්ගේ කිඹුල්වත්පුර රාජ්‍යයට වඩම්වාගෙන එන්න අමාත්‍යෙක් ප්‍රමුඛ දහසක් පිරිස යවනවා. ඒ අය මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා උතුම් ධර්මාවබෝධය ලැබලා පැවිදි වෙනවා. ඉතින් මේ විදිහට ක්‍රමයෙන් අමාත්‍යයන් 9 දෙනෙක් දක්වා පිරිස 9000ක් දක්වා සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේව තමන්ගේ රාජ්‍යයට වඩම්වාගෙන ඉන්න කියලා පිරිස යවනවා. ඉතින් ඒ කිසිම කෙනෙක් ආපහු පැමිණියේ නැහැ. ඒ අය හැම කෙනෙක්ම වගේ ධර්මය අවබෝධ කළා. මේ කාරණාව නිසා සුද්ධෝදන රජතුමා සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු දවසේම ඉපදුන කාළුදායි කියන ඇමතියා මේ කාළුදායි කියන ඇමතියා ඉපදුනේ සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු දවසමයි. ඉතින් ඒ කාළුදායි කියන අමාත්‍යවරයාට කතා කරලා බුදුරජාණන් වහන්සේව තමන්ගේ රාජ්‍යයට වඩම්මවාගෙන එන්න මැරෙන්න කලින් කොහොම හරි බුදුරජාණන් වහන්සේව දකින්න ඕන කියලා ඒ කාළුදායි කියන අමාත්‍යවරයාට සුද්ධෝදන රජතුමා කියනවා. ඉතින් මේ බලවත් ආශාව නිසා කාළුදායි අමාත්‍යවරයා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේව වඩම්වාගෙන එන්න දහසක් ප්‍රමුඛ පිරිසත් එක්ක යනවා. ඉතින් මෙහෙම ගියාට පස්සේ කාළුදායි අමාත්‍යවරයාත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඒ අහපු ධර්මය අනුව ධර්මාවබෝධය ලබනවා. ඉතින් ධර්මාවබෝධය ලැබලා ඊටම කෙටි කාලයකින් සුද්ධෝදන රජතුමා තමන් වහන්සේව දකින්න කැමති බව බුදුරජාණන් වහන්සේට කියනවා. බුදුරජාණන් වහන්සේව දකින්න කැමති සුද්ධෝදන රජතුමා ගැන මේ කියපු පණිවිඩය නිසා බුදුරජාණන් වහන්සේ උතුම් මැදින් පුන් පොහොය දවසක තමන්ගේ රාජ්‍ය කරා නැත්නම් තමන්ගේ පිය රජතුමාගේ රාජ්‍ය කරා වැඩම කරන්නට යෙදෙනවා. ශාක්‍යයන්ට, සුද්ධෝදන රජතුමාට, යශෝදරා දේවියට, නන්ද කුමාරයාට, රාහුල කුමාරයාට කියන බොහෝ පිරිසකට ඊටාම වටිනා කියන දෙයක් ධර්මාවබෝධයේ පිණිස පවතින අවස්ථාවක් බවට මේ දෙපත් වෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේට කාළුදායි මහරහතන් වහන්සේ ඒ මාර්ගයේ වර්ණාව සහිතව කාළුදායි මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේව කිඹුල්වත් පුරයට වැඩම කරන්නට යෙදෙනවා. ඉතින් මේ විදිහට වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පියාව එහෙමත් නැත්නම් සුද්ධෝදන රජතුමාට අනාගාමී ඵලය දක්වා දහම් කාරණා කියා දීලා අනාගාමී ඵලයට පත්වනකම් බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජතුමාට ධර්මයේ දේශනා කළා. ඒ වගේම ඒ ගමනේ ප්‍රතිඵලයක් විදිහට රාජාභිෂේකය ලබන්න හිටපු ඒ නන්ද කුමාරයාට බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ ලැබෙනවා. ඒ නිසා නන්ද කුමාරයා පැවිදි වෙලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ගමනේ නිසා බොහෝ කාලයක් ශෝකයෙන් ගත කරපු යශෝදරා දේවියත් ඒ ශෝකේ දුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේම ඊටම වැදගත් දෙයක් විදිහට අපිට දකින්නට පුළුවන්. ඒ ගමනේ ප්‍රතිඵලයක් විදිහට රාහුල කුමාරයාටත් උතුම් ධර්ම අවබෝධය ලබන්නට, උතුම් පැවිද්ද ලබන්නට මේදී උපකාරයක් වුණා. ඒ කොහොමද? එක අවස්ථාවක රාහුල කුමාරයා
බුදුරජාණන් වහන්සේ ගාවට යනවා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාව පැවිදි කරවන්නට බාර දෙනවා. ඉතින් රාහුල කුමාරයාට දෙන්න පුළුවන් දායාදේ හැටියට ධර්ම දායාදේ හැටියට බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ උතුම් ධර්මය. උතුම් ධර්මයේ පිහිට උතුම් පැවිද්ද. ඉතින් ඒ පිහිට නිසා ඒ රාහුල කුමාරයාට ඒ ජීවිතයේ තුලදීම Tamanට නිවීම සැනසීම ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ වගේ බොහෝ දේවල් වලට මුල පිරපු බොහෝ කාරණාවන්ට හේතුව වුණ කාලුදායි මහරහතන් වහන්සේගේ විසිතුරු මාර්ග වර්ණාව සහිතව බුදුරජාණන් වහන්සේව කිඹුල්වත්පුරේ කරා වැඩම කිරීමට යෙදුනේ අද වගේ මැදින් පුන් පොහොය දිනයේ දවසක. ඉතින් මේ මැදින් පුන් පොහොය දවස මාර්තු මාසයේ තුල අපිට නැත්නම් බෞද්ධයන් හැටියට අපිට ඊටාම වටිනා කියන දවසක්. ඉතින් පින්තුනි අද වගේ පුන් පොහොය දිනයේ දවසක Tamanට නිදහස රැකියාවෙන් නිදහසක් ලැබුණු අවස්ථාවක ධර්මයේ හැසිරෙන්නට පුළුවන් මනාව වටපිටාවක බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණ මේ අවස්ථාවෙන් Taman උපරිම ප්‍රයෝජනය ගන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒ හැම අවස්ථාවකම Tamanට පුළුවන් හැම අවස්ථාවකම දානමාන ආදී කුසල් කරමින් ධර්මයේ ශ්‍රවණය කරමින් බණ භාවනා කරමින් Tamanගේ නිවීම සැනසීම ලබා ගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. Tamanගේ දරුවට දෙමාපියන් විසින් Tamanගේ දරුවට දෙන්න පුළුවන් නම් දායාදයක්. ඒ දායාදේ උතුම්ම දායාදේ තමයි ධර්ම දායාදය. අපි දරුවෙක්ට දෙන්න පුළුවන් යාන වාහන මිල මුදල් ඒ හැම දෙයක්ම දෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ඒ දරුවට තියෙන්නේ ඒ කෙනාගේ මේ ජීවිතය තුළ පමණයි. ඒ වුණාට අපි දෙන ඒ ධර්ම දාණය තුළ ඒ කෙනා තමන්ගේ ජීවිතය පිනෙන් පෝෂණය කරගන්න ජීවිතයක් බවට පත් කරගත්තොත් ඒ කෙනා මේ ජීවිතය තුළදීම තමන්ගේ දරුවා මේ ජීවිතය තුළදීම නිවීම ලබා ගත්තොත් මේ ජීවිතය තුළදීම තමන්ට නැවත උප්පත්තියක් කරා නොයන්නට හරි නැත්නම් අඩුම තරමේ ඒ කරගන්න කුසල් නිසා ඒ කෙනාගේ මේ ජීවිතය වගේම පරලොවත් යහපත් ජීවිතයක් බවට පත් වෙනවා. තමන්ගේ ඥාතීන්ට තමන්ගේ දරුවන්ට දෙන්න පුළුවන් උපරිම දායාදය උපරිම සංග්‍රහය ධර්මය. ඒ ධර්මය ඉතින් ඔබට හැකි ආකාරයෙන් ඒ අයට දෙන්නට වග බලා ගන්නට අවශ්‍යයි. කටයුතු කරන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි තමනුත් ධර්මයේ හැසිරලා අද වගේ දවසක නිදහස ලැබුණ අද වගේ දවසක ධර්මයේ හැසිරලා මම කොහොම හරි මම ජීවත් වෙන තැන තියෙන යථාර්ථය අවබෝධ කරගන්නට උත්සාහවත් වෙනවා. මමගේ හිත දමනය කරගන්නට උත්සාහවත් වෙනවා කියලා හිතලා උපරිම උත්සාහවත් වෙන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා පින්නතුනි Tamanට මේ අද මේ උතුම් පුන් පොහොය දිනේ දවස මැදින් පුන් පොහොය දිනේ දවස Taman අවස්ථාවක් කරගන්න Tamanගේ මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ හිස් නොවන ජීවිතයක් බවට පත් කරගන්නට සියලුම දෙනාට තෙරුවන් සරණයි.